බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව සම්මත කිරීමට පක්ෂ මන්ත්‍රීවරයන් කොළ පැහැති බොත්තමත් විරුද්ධ මන්ත්‍රීවරයන් රතු පැහැති බොත්තමත් ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරයන් කහ පැහැති බොත්තමත් භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 83 බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්ද 49ක්ද විරුද්ධව ඡන්ද 153ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව බිඳුවකි. ඒ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත් වී ඇත.